හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. යෝවෙල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ. නුඹලාගේ හීවැල් වලින් කඩුද නුඹලාගේ දෑකැති වලින් හෙල්ලද තලා ගනිල්ලා. මම බලවන්තයෙක්මි බෙලහීනයා කියාවා. හලෙලුයා. උන්වහන්සේගේ වචන අද දවසේ කියනවා මම බලවන්තයෙක්මි බෙලහීනයා කියාවා. මොකක්ද මෙතන අද දවසේ කතා කරන්නේ? ඔබගේ ජීවිතය සම්බන්ධව ඔබ ඍණාත්මක දේවල් කතා කරන්න එපා. ධනාත්මක දේවල් කතා කරන්න කියලා දේව වචනේ කියනවා. මම බලවන්තෙක්මි බෙලහීනයා කියාවා. ඔබ හිතනවා නම් ඔබ දුර්වලයි කියලා. ඔබ කියන්න මම ශක්තිමත් කියලා. ඔබ හිතනවා නම් ඔබ දුප්පත් කියලා. ඔබ කියන්න මම පොහොසත් කියලා. ඔබ හිතනවා නම් ඔබ රෝගී කියලා. ඔබ නිරෝගී කියලා. ප්‍රකාශ කරන්න ඔබගේ මුකෙන්. ඔබ සිතින් අදහන්න ඕන, මුවින් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේ තමයි දේව වචනේ කියන්නේ. ඔබ සිතින් අදහන්න දේ තමයි මුවින් ප්‍රකාශ කරන්න ඕන. ඉතින් ඔබ හිතන්න පුළුවන් මං කොහොමද දුර්වලයිනේ. මං කොහොමද දුප්පත්නේ. මං කොහොමද අසරණයිනේ. මං කොහොමද බෙලහීනයිනේ. ඒක නෙවෙයි දේව වචනේ කියන්නේ. දේව වචනේ ඔබ ගැන සත්‍ය කියනවා. උන්වහන්සේගේ වචනේ කියනවා. උන්වහන්සේ ඔබව නිර්මාණය කරේ උන්වහන්සේගේ ස්වරූපයේ සමානත්වයට. මොකක්ද දෙවියන් වහන්සේගේ ස්වරූපය? දෙවියන් වහන්සේ ශක්තිමත්. දෙවියන් වහන්සේ බලවත්. දෙවියන් වහන්සේට සියල්ල හිමි. එහෙනම් උන්වහන්සේ පොහොසත්. ඒ ස්වරූපයේ සමානත්වයට තමයි ඔබව දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත. සාතන් අපේ ජීවිතයට බොරුව දාලා තියෙනවා. මම අසරණයි. මම දුප්පත්. මම බෙලහීනයි. මම ශක්තිමත් නැහැ. මේ ආකාරයට සාතන් අපේ ජීවිතේට බොරුව දාලා තිනවා. අපේ මුකෙන් අපි ඒ බොරු තමයි ප්‍රකාශ කරන්නේ. එහෙනම් අද දවසේ සිට අපි මොකක්ද කරන්න ඕන? අපි දේව වචනේ තිබෙන ආකාරයට ධනාත්මක දේවල් අපේ ජීවිතේට කතා කරන්න අවශ්‍යයි. ඔබ හිතනවා නම් ඔබ අවලස්සනයි කියලා, ඔබ ලස්සන නැහැ කියලා, කවදාකවත් ඔබ ලස්සන වෙන්නට යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ ස්වරූපයට නම් මවල තියෙන්නේ. ඔබ අනිවාර්යෙන් අලංකාර කෙනෙක්, ලස්සන කෙනෙක්. එහෙනම් ඔබ කියන්න මම ලස්සනයි. මම පොහොසත්, මම ශක්තිමත්, මම බලවත්, මම මේ ආකාරය කියලා යහපත් දේම ඔබගේ ජීවිතය අරබය ඔබේ මුකෙන් ප්‍රකාශ කරන්න. මොකද වෙන්නේ? ඔබ දවසින් දවස ඉදිරියට යන්න යනවා. ඔබ දවසින් දවස ලස්සන වෙන්නට යනවා. ඔබ දවසින් දවස ශක්තිමත් වෙන්න යනවා. ඔබ දවසින් දවස නිරෝගී වෙන්න යනවා. ඔබ දවසින් දවස පොහොසත් කෙනෙක් බවට පරිවර්තන වෙනවා. කොහොමද? ඔබ සිතින් ඇදහුවා, මුකයෙන් ප්‍රකාශ කරා. ඒක ඉතාමත් වැදගත් දෙයක්. මේ ලෝකේ අපි හැම වෙලාවෙම කරන්නේ අපි මොකද්ද? අපි ගැන ඍණාත්මක දේවල් කතා කරනවා. අපි ඍණාත්මක දේවල් කතා කරනකොට අපි ගැන කවුද ධනාත්මක දේවල් කතා කරන්නේ? ධනාත්මක දේවල් කතා කරන අපි ගැන කවුරුත් නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? දේව වචනේ අපි බලන්න ඕන. දේව වචනේ කියන අපි අතිශයින් ජයග්‍රාහිකයෝ. අපි නිකන් ජයග්‍රාහිකයෝ නෙවෙයි, අතිශයින් ජයග්‍රාහිකයෝ. ඒ නිසා දේව වචනේ තුල තිබෙන දේ ගන්න. දේව වචනේ කතා කරන්නේ ධනාත්මක දේවල්. සාතන් තමයි ඔබගේ හදවතට ඍණාත්මක දේවල් දාන්න. ඔබ දුර්වලයි, ඔබ ශක්තිමත් නැහැ, ඔබ පොහොසත් නැහැ, ඔබ බෙලහීනයි, ඔබ අසරණයි. ඒ ආකාරයට ඔබට බොරුව යොදන්නේ, බොරුව ඔබට සිතවිලි දාන්නේ සාතන්. ඒ නිසා සාතන්ට ඉඩ දෙන්න එපා. දේව වචනයට ඉඩ දෙන්න. දේව වචනයට අනුව ඔබ ශක්තිමත්. දේව වචනයට අනුව ඔබ බලවත්. දේව වචනයට අනුව ඔබ පොහොසත්. දේව වචනයට අනුව ඔබ අසරණ නැහැ. දේව වචනයට අනුව ඔබ අලංකාරයි. හලෙලුයා. එහෙනම් අද දවසේ පටන් අපි ධනාත්මක දේවල් කියමු අපේ ජීවිතය සම්බන්ධව. ඇදහිල්ලෙන් ධනාත්මක දේවල් කියන ඔබ අනිවාර්යෙන් ජය ගන්නවා. ඔබ රෝගී නම් අද පටන් මම නිරෝගී. දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේගේ නාමයෙන් මම නිරෝගී. මම යේසුස් වහන්සේගේ නාමයෙන් පොහොසත් කෙනෙක්. මම යේසුස් වහන්සේගේ නාමයෙන් ලස්සන කෙනෙක්. මම යේසුස් වහන්සේගේ නාමයෙන් උගත් කෙනෙක්. මම යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ඔබ ධනාත්මක දේවල්ම ඔබගේ ජීවිතේට කියන්නේ. ඔබගේ ජීවිතේට අවශ්‍ය දේ ඔබ ධනාත්මක දේ කියන්නේ. එවිට මොකද වෙන්නේ? ඔබ අනිවාර්යෙන් ජයග්‍රාහකයෙක් වෙන්න යනවා. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඉතාමත් අනර්ගයි නේද? අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචනේ නිසා මේ වචනේ ආකාරයට ස්වාමිනී අපගේ ජීවිතය සම්බන්ධව ඍණාත්මක දේවල් නෙවෙයි ධනාත්මක දේවල් කියලා ඔබ වහන්සේගේ ජයග්‍රහණය අත්පත් කරගන්න අතිශයින් ජයග්‍රාහකයෙක් වෙන්න මට උපකාර කරන්න. මම යාඥා කරනවා පියාණන් මේ වචන අසල සියලු දෙනා උන්ගේ පවුල් වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න.
ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමානෝ නාමයෙන් ඉරනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි ජයග්‍රාහී දවසක්